අද මදර්ස් ඩේනේ ඉතින් දෙයියනේ කියලා මට පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න කියලා අපේ හස්බන්ඩ්නුයි පොඩි අය ටික ඇද ගෙදර අස්පස් කරලා උයන්නම් කියලා. ඉතින් ওই වැඩ රාජකාරී ඔක්කොම ටික බාරගත්තා. අයියා අක්කයි නම් මෙතන නැහැ. මොකද ඒ දෙන්න ඊයේ ඔයගොල්ලෝගේ ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා. ගිහිල්ලා එනකොට අද උදේ පාන්දර 5:00 විතර වුණා. ඉතින් ඒක නිසා ඒ දෙන්න තාම නිදි. මොන වුණත් ඒ දෙන්නට හොඳ එක්ස්පීරියන්ස් එකක් ඊයේ ඒ ගිෆ්ට් ට්‍රිප් එක. මොකද ඒගොල්ලෝ සෆාරි පාක් ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ අර ට්‍රැක්ටර් වල හේන් වලට ගිහින් තිබුණා. ඊට පස්සේ ට්‍රී හවුස් බලලා ඒවැයි නැගලා ඊට පස්සේ වාඩියකට ගිහිල්ලා කෑම උයාගෙන කාලා ඊට පස්සේ ෆයර් කැම්ප් එකක් තිබිලා ඒකේ සින්දු කියලා නටලා රෑ 12ට විතර තමයි එතනින් පිටත් වෙලා තිබුණේ. ඉතින් එනකොට පාන්දර 5:00 වගේ වුණා. ඉතින් අපිටත් රෑ නිනකන් නිින්දක් නැහැ. මේගොල්ලෝ දැන් එයිද කියලා සැරිසරට එලාම් එක තීතිය හැරි අපිත් හිටියේ. ඉතින් කොහොම හරි අද බිරියානි තමයි හස්බන්ඩ් හදනවා කිව්වේ. ඔයාලා කිව්වට පිළිගන්නේ නැහැ. මේ බිරියානි හදන්න අද මෙයා දවසට 5 පාරක් විතර කඩේ ගියා. මේක හදන්න බඩු ගේන්න. මුලින්ම ගියා චිකන් ගේන්න. මොකද ගෙදර තියෙන චිකන් එක හයිය වැඩිලු. ඒක අර මොකද කෑලි ගැලවෙනකන් තියන්න ගියොත් වෙලා යනවා කියලා ඔන්න මුලින්ම ඒක ගේන්න ගියා. ඒක ගෙදර ගෙනල්ලා තියෙන ඊට පස්සේ බලනකොට බිරියානි පේස්ට් එක ඒව ඉවරයි කියලා ඊළඟ පාර ඒක ගේන්න ගියා බිරියානි පේස්ට් එක. ඊළඟ පාර ඇවිල්ලා ආයෙකට ගිතෙල් ඕනේ ගිතෙල් නැණි කියලා ගිතෙල් ගේන්නයි කොත්තමල්ලි කොළ ගේන්නයි ගියා. කොහොම හරි ඒ අරගෙන ඇවිල්ලා පස්සේ බලනකොට කොත්තමල්ලි කොළ නෙමෙයි ගෙනහලා තියෙන්නේ මිංචි කොළ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකල බලනකොට ගෙදර බාස්මති හාල් නැහැ. කීරි සම්බ විතරයිලු තියෙන්නේ. ඉතින් ඒ පාර බාස්මති හාල් ගේන්නයි මේ මී කිරිත් ඕනේනේ දැන් ඕක හදන්න. ඒ පාර ඒ දෙක ගේන්න ඊළඟට ගියා. කන්දන්නේ නැහැ කොහොම හරි පටන් ගත්ත වෙලේ ඉඳන් කඩේ යනවා ඔක්කොම තමයි කරේ. කොහොම හරි මෙයාලත් ඉතින් ගෙදර දොරේ වැඩවලට හෙල්ප් කරනවානේ. ඉතින් ඒක නිසා ටක් ගාලා බිරියානි එක හදා ගන්න පුළුවන් වුණා. බිරියානි එකටම මේ අලගිරි දෙකකුත් සුද්ධ කරලා පොඩි කෑලි වලට කපලා දැම්මා. එතකොට ඒකත් අර පේස්ට් එකේ මිශ්‍රණෙත් එක්කම අනලා ප්‍රෙෂර් කුකර් එකේ දාලා තම්බලා බත් එකට එකතු කරගත්තා. එතකොට හරි රසයි ඒකත්. ගේ අතු ගාලා තියෙන නිසා මම ගේ පොප් කරලා දැම්මා. මොකද නැත්තම් ගොඩක් වෙලාවට හස්බන්ඩ් එක කරන්නේ. ඉතින් එයාද මහන්සි වුණානේ ගොඩක්. ඉතින් ඒක නිසා මම මොප් කළා. එහෙනම් ඉතින් හැපි මදර්ස් ඩේ හැමෝටම.